Hello guys, welcome back to my channel. Wala සාදරයෙන් පිළිගන්නවා Tech Power YouTube channel එකට. අද කතා කරන්න යන්නේ කොහොම හරි One UI 8 update එක කොහොමද phone එකට install කරගන්නේ කියලා. ඉතින් මේකට available models තියෙනවා. මෙන්න මේ වගේ තමයි beta program එක release වෙලා තියෙන models තියෙන්නේ. අපි බලමු ChatGPT එකට ගිහිල්ලා කොහොමද beta program release models කියලා. මම ChatGPT app එක open කරගන්නවා. මෙන්න මේ වගේ device එකක් වලට තියෙනවනේ මේක install කරගන්න පුළුවන් වලට. මං කස්ටම් රම් එක ගහන හැටි කියන්නේ අන්සපෝටඩ් ඩිවයිස් වලට කස්ටම් රම් එක ගහන හැටි මං කියලා දෙන්නම්. ආවට පස්සේ කස්ටම් රම් එක දැන් OS එක රිලීස් වෙලා නැති එකේ කස්ටම් රම් එක ගන්නත් බෑනේ. දැන් අපි ටයිප් කරමු මෙතන අපි ටයිප් කරමු beta හරි මෙයාට එවට පස්සේ මෙයා මේ වෙනවා හරි මෙන්න මේ තියෙනවා මෙන්න මේ වගේ devices comparatively one beta කියලා වෙනවා මෙතන මේ වගේ device එකක් ඔයාලා ගාව තිබ්බොත් ACDS එකේ A36 5G A55 නැත්නම් 35 A54 නැත්නම් what Galaxy Z Fold 6 නැත්නම් Galaxy Z Flip 6 Galaxy S24 Galaxy S25 S25 Plus S25 Ultra කියලා මෙහෙම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙහෙම ෆෝන් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඉන්ස්ටෝල් කරගන්න. මගේ එකට දැන් ඇවිල්ලා නැහැ. මගේ එක A06 එකක් ෆෝන් එක. ඉතින් මගේ එකට තාම අප්ඩේට් එක රිලීස් වෙලා නැහැ. ඒක එනවා ළඟදිම කියලා හිතනවා. දැන් මොනවම කරන්න ඕන ඔයාලා මේ මෙතන තියෙන Galaxy Store කියලා icon එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එන්න ඒකට එක සැරට ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මේ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. බලාගත්තට පස්සේ මෙතන තියෙනවා සර්ච් බාර් එකක්. මෙන්න මෙතන. මෙන්න මෙතන ටච් කරන්න. ටච් කරලා මෙතන සර්ච් කරන්න members කියලා. හරි ගයිස් මෙතන බලා ගන්න පුළුවන් මෙතන members කියලා ඇප්ලිකේෂන් එකක් තියෙනවා. එන්න එක ටච් කරලා මෙතන තියෙනවා අප්ඩේට් කියලා බටන් එකක්. එන්න ක්ලික් කරලා අප්ඩේට් කරගන්න. අප්ඩේට් කරගත්තට පස්සේ මෙතන ඕපන් කියලා බටන් එකක් වැටෙනවා. එන්නේ ඕපන් කියන බටන් එක ක්ලික් කරගන්න. ඕපන් කියන බටන් එක ක්ලික් කරලා මෙහෙම ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඉතින් ස්ක්‍රීන් එක බලාගත්තට පස්සේ ස්ක්‍රීන් එක බල ඉන්න ඕනේ නැහැ ඔයාලා. ඊට පස්සේ මෙතන මේ තියෙනවා නොටිෆිකේෂන් අයිකන් එකක් වගේ ලවුඩ් ස්පීකර් එකක් වගේ තියෙනවා. ඒක ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙතනට එනවා ඔයාලගේ ෆෝන් එක රිලීස් වෙලා තියෙනවා නම් අප්ඩේට් එක 108 beta program එක රිලීස් වෙලා තියෙනවා නම් මෙතනට එනවා. ඒක උඩ ක්ලික් කරලා join කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ මෙතන join වෙලා ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලගේ settings වලට ගියාට පස්සේ ඒක join වුණාට පස්සේ software update කියන option එක බලා ගන්න පුළුවන් ඔයාලට. software update කියලා option එකක් ඉන්නේ උඩ ක්ලික් කරලා download and install කියන උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙහෙම ස්ක්‍රීන් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඉන්ස්ටෝල් කරගන්න ලේසියෙන්ම අප්ඩේට් එක. ඉතින් මෙහෙම තමයි මෙතනට අප්ඩේට් එක එනවා අනිවාර්යයෙන් 108 අප්ඩේට් එක. අපි එහෙනම් සුබ දවසක් guys. බුදු සරණයි එහෙනම් bye goodbye.